සුබ මධ්‍යහනක් වමේ කේන්ද්‍රයේ පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි මාධ්‍ය සහෝදරයන්ව සහෝදරාත්මකව පිළිගන්නවා. මම චමීර පෙරේරා වමේ කේන්ද්‍රයේ කැඳවුම්ක. ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි හිතුවේ දැන් ඊයේ වන විට කොළඹ මහනගර සභාවේ බලය පිහිටවනවා වර්තමාන රජය නගරාධිපතිනියක් පත් වෙනවා. දැන් ඒකත් එක්කම අපි දැක්කා මේ විපක්ෂය හොටු පෙරාගෙන නාවර පෙරාගෙන අඬන්න පටන් අරන් තියෙනවා. අදෝනා තියන්න පටන් අරන් තියෙනවා. යම් වෙන දේවල් කියනවා. මේ දැක්කා මේක රහස් ඡන්දයක් තිබ්බේයි විවෘත ඡන්දයක් තියන්නේ නැතුව රහස් ඡන්දය පිළිබඳව මුලින්ම කතා කළේ විපක්ෂයමයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ රහස් ඡන්දයක් තිබ්බනම් එහෙම නැත්නම් විවෘත ඡන්දයක් තිබ්බනම් දිනනවද නැද්ද කියන එක නෙමෙයි. ඇත්තම කතාව කියනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ ඡන්දේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂ නායකගේ. මෙතන තියෙන්නේ විපක්ෂ නායක දේශපාලනය නොකිරීම. ඒ නිසා රට අල්ලන්න කලින් විපක්ෂයට කරන්න වෙන්නේ එහෙම නැත්නම් රාජ්‍ය බලය අල්ලන්න කලින් විපක්ෂ නායකව ගෙදර යවලා ඉන්න. මේ විපක්ෂ නායක දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. රටක විපක්ෂයෙන් පෙන්වන්න ඕනේ දේශපාලන අභිලාෂය. දේශපාලන දැක්ම. දේශපාලන නායකත්වය. මේ විපක්ෂ නායකගෙන් එහෙම දේශපාලන දැක්මක් පේන්නේ නැහැ. එහෙම දේශපාලන අරමුණක් තියෙනවා නම් අභිලාෂයක් තියෙනවා නම් මේ දවස් කිහිපයකට කලින් මේ මුළු රටේම මිනිස්සු පාරට බහැලා එළවපු මේ රටේම මිනිස්සු පාරට බහැලා කඩෙන් ඇදලා එළවලා දාපු මේ මුස්පේන්තු පවුලේ ගුබ්බායමේ රිංගනවද? මේ මුස්පේන්තු රාජපක්ෂලගේ ගුබ්බායමේ රිංගලා එකට ඉඳගෙන ඒ මුස්පේන්තු පවුලත් එක්ක දේශපාලන සමදකම් පවත්වන්න මාධ්‍ය සාකච්ඡා පවත්වන්න විපක්ෂ නායකවරයෙක් කටයුතු කරනවා නම් දේශපාලනය දන්නවා නම් දේශපාලන නායකත්වයක් පෙන්නනවා නම් ඒ නිසා මේ එයාට මෙයාට බැන වැදිලා වැඩක් නැහැ. මේ සමගි ජන බලවේගයේ තේරීපත් වුණු മന്ത്രിවරු කීප දෙනෙකුත් දැන් වර්තමාන නගරාධිපතිනියට ඡන්දය දුන්නා නම් ඉතින් ඒක තමයි ඒ සමගි ජන බලවේගයේ ඇතුළේම තියෙන මොකද මේ මිනිස්සුන්ට පේනවා දේශපාලන අභිලාෂයක් නැහැ. එහෙම නොකරයිද? ඔය බර්තසායිට ඡන්දය නොදීදීද? මිනිස්සුන්ට පේන්න ඕනේ මේ පක්ෂයේ මිනිස්සුන්ට පේන්න එපා මේ දේශපාලන මේ විපක්ෂ නායකට දේශපාලන අරමුණක් තියෙනවා කියලා. දේශපාලන නායකත්වයක් තියෙනවා කියලා.